එන්ට්‍රි එකකට ලේසියෙන්ම ටාගට් එකක් තියාගන්න පුළුවන් ටූල් එකක් තමයි Fibonacci extension කියන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් බලමු Fibonacci extension tool එක යූස් කරන විදිහ. එතකොට ලෝන් ට්‍රේඩ් එකකට ටාගට් එක තියාගන්නේ මෙහෙම. සාමාන්‍යයෙන් අපි ලෝන් ට්‍රේඩ් එකකට එන්ට්‍රි එකක් ගන්න මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකේ යද්දි හැදෙන රීට්‍රේස්මන්ට් එකකදී. එතකොට Fibonacci extension tool එක මුලින්ම තියාගන්න ඕන එන්ට්‍රි එක ගන්න කලින් හැදුණු ලෝ එකකින්. ඊළඟට අලුතින් හැදුණු හයි එකෙන් තියාගන්න. අන්තිමට එන්ට්‍රි එක ගත්ත තැන ලෝ එකෙන් තියාගන්න ඕන. එතකොට ටාගට් එක විදිහට මේ 1.272 හරි 1.618 හරි ගන්න පුළුවන්. ඊළඟට ඩවුන් ට්‍රෙන්ඩ් එකේදී යූස් කරන්නේ මෙහෙමයි. මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකේ යද්දී දෙන රීට්‍රේස්මන්ට් එකේදී එන්ට්‍රි එක අරගෙන Fibonacci extension එක මුලින්ම හයි එකෙන් තියාගන්න ඕන. ඊළඟට ලෝ එකෙන් තියාගන්න ඕන. අන්තිමට එන්ට්‍රි එක ගත්ත තැන හයි එකෙන් තියාගන්න ඕන. දැන් අපිට ටාගට් එක විදිහට 1.272 එහෙම නැත්නම් 1.618 සෝන් එක ගන්න පුළුවන්. ඉතින් ඔයාලා ට්‍රේඩින් ගැන මේ වගේ දේවල් මුල ඉඳලා ඉගෙන ගන්න කැමති නම් yes කියලා කමෙන්ට් එකක් දාන්න. නැත්නම් ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න. මම ඔයාලට හෙල්ප් කරන්නම්.